ආයු බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද අපි තොරතුරු අරගෙන ඉන්නේ වෙලාකුලෙන් පෙබරවාරි මාසයේ මේස ලග්න හිමියන්ගේ තොරතුරු. මේස ලග්න හිමියන්ට පෙබරවාරි කොහොම වේද? පෙබරවාරි මාසයේ ආරම්භ වෙන්නේ රවි, කුජ, බුධ, සිකුරු මෙන්න මේ ග්‍රහයෝ 4 දෙනා සංයෝගයෙන්. මාසයේ අවසාන වෙන විට රාහුත් එක්ක එකතු වෙනවා. පංච යෝගයක් ඔබට ලබනවා. 11 වෙනිදී තමයි මේක ගමන් කරන්නේ. මේ ග්‍රහ යෝගයේ 10 වෙනි සහ 11 වෙනි යෙදීම ඇත්තම ඔබට ආර්ථික වශයෙන්ම ඉතාමත්ම හොඳයි. පෙබරවාරි මාසයේ ඔබට ධනය, ආර්ථිකය, රැකියාව කියන මේ ශේෂ්ඨ තුනම ඉතාම හොඳ බව කියන්නට ඕනේ. මේ මාසයේ ඔබ රැකියාව බලාපොරොත්තු වෙනවා නම් ඒ ඉටු වේවි. උසස් වීම, පහසු ස්ථානයකට මාරු වීම පහසුවෙන් ඉටු කර ගන්න පුළුවන්. මොකද කුජ 10 වෙනි උච්ච වෙලා සිටින්නේ. ආරක්ෂක අංශවල නිරත අයටත් මේ මාසය හොඳයි. ඒ වගේම ව්‍යාපාර අංශවලුත් මේ මාසය හොඳයි. ගැටලුවකට තියෙන්නේ ඔබේ ස්ථානාධිපති සෙනසුරු වෙලා තියෙන 12 වෙනි නිසා රැකියා කටයුතු වලදී තරමක් ප්‍රවේශම් වෙන්නට ඕනේ. පොඩි ගැටලු වෙන්න පුළුවන්. ඉඩකඩම් දේපල සම්බන්ධයෙන් කටයුතු කරන අයට නම් මේ මාසයේ ඉහළ ආදායම් ලබා ගන්න පුළුවන්. පොළොවෙන් ලැබෙන දේවල් වලට ඉතාමත්ම සුබ මාසයක්. ප්‍රේම සම්බන්ධතා ඉටු වෙනවා. අවිවාහකයන්ට විවාහ යෝජනා එනවා. 7 වෙනි අධිපති සිකුරු ගෝචර යහපත් නිසා විවාහ ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු හොඳින් කර ගන්න පුළුවන්. තරඟ විභාග වලින් ජයත් වෙනවා. අධ්‍යාපන කටයුතු සඳහා අනිත් අයගේ උදව් උපකාර ලැබෙන මාසයක්. විදේශ අධ්‍යාපනයේද අවස්ථා උදා වෙන මාසයක්. වෘත්තීය අධ්‍යාපනය සඳහා ඉතාමත්ම හොඳයි. කේතු 5 වෙනි ගමන් කරනවා කියන්නේ අධ්‍යාපනයේට ඉතාමත්ම සුබ කාලයක්. ලග්නාධිපතිත් බලවත්ව ගමන් කරනවා. ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තියක් ඔබ තුල ඇති වෙනවා. මේ මාසය තුළ සමස්ත වශයෙන් ඔබ නිරෝගීව ඉඳීවි. ඔබට සෙනසුරු ඒසාෂ්ටකයකුත් ආරම්භ වෙලා තියෙන නිසා යම් ආකාරයක මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට පිරිස සජ්ජායනා කටයුතු, පංචශීලාදී ප්‍රතිපත්ති පිරීම වගේ දේවල් වලට යොමු වීම හොඳයි. ඒ වගේම දුගී මගී අයට උපස්ථාන කරන්න, උදව් කරන්න, ආබාධිත අයට උදව් කරන්න. මේ වගේ පින් වැඩෙන කටයුතු වල යෙදීම තුළ ඔබට යම් අපලව තියෙන ඒවා දුරු කර ගැනීමට පුළුවන්. මේ මාසයේ ඔබේ සුබ දින තියෙන්නේ අඟහරුවාදා සහ ඉරිදා. සුබ වර්ණ වශයෙන් ගත්තොත් එහෙම රතු, රන්වන්. ඒ වගේම මේ මාසයේ ඔබේ ඡය අංක 1, අංක 9 සඳහන් කරන්න පුළුවන්. මේ වගේ තත්වයක් මේස ලග්න හිමියන්ට මේ පෙබරවාරි මාසය තුල දකින්නට පුළුවන්. තෙරුවන් සරණයි.